hello ඔන්න ඉතින් හොටෙල් ටුඩේ එකෙන් අපිත් අද ඇවිල්ලා තියෙනවා ලස්සන හොටෙල් එකකට මේ උස්සට ගියාම මේ හොටෙල් එක තියෙන්නේ එන පාරත් මාර ලස්සනයි මේක විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ බීච් එක අයිනේ තමයි මේක පිහිටලා තියෙන්නේ හදලා තියෙන්නේ ඉතින් විස්තර නැතුව අපි යන්න ඇතුළට ගිහින් මේ ලස්සන බලන්න නෑ විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මේ එන පාරේ වුණත් එද්දි මාර ලස්සනයි මේ මුහුද අයිනෙන් තමයි එන්න තියෙන්නේ අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ ලස්සනම ඇතුළේ තියෙනවා කියලා ඇතුළට යද්දිම පේනවා ඈත මුහුද. ඉතින් ලස්සනයි කියලා මම හිතනවා ඇතුළට ගිහිල්ලා බලමු. ඇත්තටම එද්දි සර්විස් එක හොඳයි අපි ඉස්සරහට බලමු මෙයාලගේ සර්විස් එක කොහොමද කියලා නේද? තව ඉස්සරහට ගොඩාක් දේවල් අපි මෙතන කතා කරන්න සහ බලන්න ඉන්න හින්දා ඉස්සරහට බලමු මම ගොඩාක් ආසාර මේ බීච් සයිඩ් එකට හින්දා මම ගොඩක් වෙලාවට බීච් සයිඩ් එකට අපි ට්‍රැවල් කරන්න ඉන්නේ. ඉතින් මෙතන ඇත්තටම ලස්සනයි මොහොත ආවින සහ මෙතන පූල් එක තියෙනවා. වැඩියෙන් මාසෙම මම හොටෙල් වලට ගියාම අර කෑම බීම වල විවිධත්වය සහ ඒ හොටෙල් වල එක එක රස තියෙනවා. ඉතින් ගොඩක් මාස අපි ආසෙ එකට තමයි. ඉතින් අපි තව ඉස්සරහට ගිහලා බලමු දැන් අපිට වෙල්කම් එකක් හම්බෙන්න තියෙනවා ඒක අරගෙන ඒකත් රස බලලා අපි රූම් එකට ගිහිල්ලා හොටෙල් එකේ ටිකක් ඇවිදලා බලමු එතන ලස්සන තැන් මොනවද කියලා. ඇත්තටම මෙතන ඉඳලා බලද්දි මාර ලස්සනක් තියෙනවා. අපිට පූල් එක පේනවා. මේ ඒ වගේම වෙල්කම් එකත් ඇත්තටම රසයි. දැන් ඊගාවට තමයි තියෙන්නේ මට රූම් එක බලන්න ඕනේ. අපේ රූම් එක රෙඩි වෙලා තියෙන්නේ දැන් කී කාඩ් එකේ කී කාඩ් එක ආව ගම අපි රූම් එකට ගිහිල්ලා බලමු රූම් එකේ තත්ත්වය කොහොමද රූම් එකේ ලස්සන කොහොමද කියලා. ඇත්තටම මෙතන මාර නිදහස් වගේනේ. බලමු ඉතින් අපි ගිය හැමතැනම නිදහස්. මෙතන නිදහස්ද නැද්ද කියලා අපි ඇත්තම කියන්නම් ඔයාලට. අපි බලමු දැන්ට නම් ඉතින් මාර නිදහස්. Thank you. රූම් එකේ කී එකක් අපිට හම්බුණා කී කාඩ් එක හම්බුණා අපි රූම් එකට ගිහිල්ලා බලමු රූම් එක කොහොමද කියලා. යා. ඉතින් ඇතුලේ ඉඳලා ලොක් කරලා කී එක පව එකට දාන්න. එතකොට ලයිට් AC ඔක්කොම වැඩ කරන්නේ. එතකොට හරි thank you.
ඔව් මේක තමයි අපේ රූම් එක. ඇත්තටම ලස්සනට තියෙන රූම් එක. ඒ වගේම මාර නිදහස. ඒ මුහුද මේ පැත්තේ. ඇත්තටම මාර ලස්සනයි. ඒ වගේම නිදහස. අපි දෙන්නට නිදහසේ අද කාලේ ගත කරන්න පුළුවන් හොඳ රූම් එකක් හම්බ වෙලා තියෙනවා. හැබැයි ඉතින් මං ආසෙ මේ පැත්තට. මුහුද තියෙන හින්දා. බීච් සයිඩ් එකේ තියෙන මේ පැත්තේ. මේ පැත්තේ මේ බීච් සයිඩ් එකේ තියෙන පැත්තේ රූම් 4ක් තියෙනවා. ඊට අමතරව සිටි එක පැත්තේ තියෙනවා රූම්ස් ඔක්කොම රූම්ස් 10ක් තියෙනවා. 10ක් තියෙනවා. අපි ඒ ගැන බලමු තව ඉස්සරහට. ඊට කලින් අපිට මේ දීලා තියෙන රූම් එකේ මොනවද තියෙන්නේ කින්නවන්ද කියලා අපි කතා කරමු. මොනවද විශේෂයෙන් රූම් එකේ තියෙන්නේ කියලා. අපිට මේ පැත්තෙන් තියෙනවා අපේ බඩමුට්ටු දාන්න කබඩ් එකක්. ඊට අමතරව අපේ සේෆ්ටි ලොක එකක් දීලා තියෙනවා. අපිට සල්ලි පර්ස් අනම්මනම් දාන්න අපේ කබඩ් එකෙත් හොඳට ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් අනෙමුන් කපල් එකකට එහෙම ගේන බඩමුට්ටු තියාගන්න තියෙනවා. අපි දෙන්නට මේක වැඩි. වැඩි කියන්නේ අපි දෙන්න අද දවසේ විතරක් එන්ජොයි කරලා යන්න ආවේ. ඉතින් මෙතනින් තියෙන අපේ බාත්රූම් එක පස්සේ පෙන්නන්නම්. ඊට අමතරව අපිට ටී කෝපි හදා ගන්න ඕන නම් හීට් එකක් තියෙනවා රත් කරලා ඒ ටික හදා ගන්න. එතකොට කෝපි දීලා තියෙනවා. හැමදේම තියෙනවා. ඊට අමතරව අපිට ඉතින් ෆිල්ම් එකක් බලනවා නම් ටීවී එකක් දීලා තියෙනවා. AC එක තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව. ඊට අමතරව ටේබල් එකක් තියෙනවා. ඩිනර් එක ගන්න අයට, ලන්ච් එක ගන්න අයට පාඩුවේ නිදහසේ කතා කර කර තමන්ගේ රසතැන් කතා කර කර ඒ දේවල් කතා කර කර කෑම ගන්න පුළුවන්. විශේෂයෙන් දෙයක් කියන්න ඕනි බාත්රූම් එක. අපි බාත්රූම් එක වැදගත්ම දෙයක් තමයි අපි වොෂ්රූම් එක පිරිසිදුද කියන එක තමයි අපි හොටෙල් එකකට ආපුවාම රූම් එකකට ආපුවාම බලන්නේ. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද අපේ බාත්රූම් එක වොෂ්රූම් එක කොහොමද කියලා. මාර ලස්සනයි, මාර නීට්. ඇත්තටම සුපර්. ඇත්තටම බාත්රූම් එකට ආවම මාර නීට්, මාර පිරිසිදු. ඉතින් අර අපි හැම වෙලේම හොයන දෙයක් තමයි අපි යන තැන වොෂ්රූම් එක පිරිසිදුව තියෙන්න ඕනි කියන්නේ. ඉතින් මෙතන සර්විස් එක ගැන කිව්වොත් මේක මාර විදිහට හැම වෙලේම නීට් කරලා තියෙනවා. කමෙන්ට් එක තියෙනවා මාර පිළිවෙලයි. ඊට අමතරව මෙතන අපි නාන තැන ඒක ඉතින් ඔයාලා හැමෝම දන්නවා නාන තැන. ඊට අමතරව සිංක් එක තියෙනවා. ඔයාලට තෙතරෙදි ඒ කියන්නේ අපි වොෂ් කරලා දාලා ඉවරලා තෙතරෙදි තියන්න ඕන නම් තෙතරෙදි තියන්න පුළුවන් යටින්. ප්ලග් එකක් තියෙනවා ආගේ කොණ්ඩේ දෙර ගන්න ඕන ගෑල්ලමයට කොණ්ඩේ දෙර ගන්න ඕන ප්ලග් එකක් තියෙනවා. රයිට්. ලස්සනයි බලමු බාත්රූම් එකේ ඔයාලට ඩීටේල් ෂොට් ටිකක් දාන්න බලන්න. කොහොමද ලස්සනයි කියලා. ඔයා මෙතන වෙලා ඉන්නවා නේ. බලන්නකො ලස්සන. රූම් එකේ මොකුත් හද ගන්න නැහැ. මාරම නිදහස් මෙතන ඉද්දි. මම ආව ගිහිල්ලා මොහොත ඔබනවා. ඇත්තටම නෑ මාර නිදහස් මෙතන. ඇත්තටම මෙතනට ආවට පස්සේ ගොඩාක් අයට හිත යන තැන කොතනද? බීච් එක. බීච් එක. බීච් එක තමයි හිත යන තැන. ඇත්තටම මාර ලස්සනයි. අපි මේ වගේ රූම් එකක් තෝරගන්නත් ප්‍රධාන හේතුව අපිට නිදහස කියන එක ගොඩාක් වැදගත්. මේ අද මිනිස්සුන්ට සාමාන්‍යයෙන් ඔයාට නිදහස කියන එක ගොඩාක් වෙහෙස මහන්සි වෙන අයට නිදහස කියන එක ගොඩාක් වැදගත්. එහෙම නේද? ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා මේ නිදහස සහ ඔළුව නිදහස් කරගන්න එක තමයි අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව. ඇත්තටම මාර ලස්සනයි. මේ වගේ තැන් වලට එන්නම ඕනි. මේකේ රස විඳින්න. වව්. තේරෙනවද? තේරෙනවා. දැන් අපි මෙතන මේ රූම් එකේ ඉඳලා වැඩක් නැහැ. ඔයාලට අනිත් රූම්ස් ටිකත් පෙන්නන්න ඕනේ. සිටි එක පැත්තට රූම්ස් ටිකක් තියෙනවා. ඒ ටිකත් මම පෙන්නන්න. මේ ඔයා එහෙනම් ඔයාගේ මුහුදට වෙලා බීච් එකට වෙලා මුහුද දිහා බලාගෙන ඉන්න. මම මේකට එන අයට පෙන්නත් එක තව රිව් එකක් දාගෙන ඉන්න රූම්ස් ටික. හරි. හරි ඉස්සෙමින් මේ පැත්තේ රූම් එකක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු. මේකත් බීච් සයිඩ් එකේ තියෙන්නේ අර අපේ රූම් එක වගේ තමයි. මේකේ තියෙන දේවල් කියන්න අවශ්‍ය නැහැ. මොකද ඔක්කොම අපිට දීලා තිබ්බ සේරම ටික තියෙන බාත්රූම් එක සහ view එක තියෙනවා. මෙතනින් එහා පැත්තේ rooms 3ක් තියෙනවා. අර city එක පැත්තට rooms 3ක් තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනි දෙයක් තමයි මේක clean කරන ගමන් තියෙන්නේ.
ක්ලීන් කරන ගමන් තියෙන්නේ අපිට ඇතුළවල් ගොඩක් වෙලාවට පෙන්වන්න බෑ. තාම රූම්ස් ටික ක්ලීන් කරනවා සර්විස් එක මරු. මොකද මෙහි හදිස්සි කවුරු හරි හදිස්සියව ටක් ටක් ගාලා මේක ක්ලීන් කරලා සර්විස් එක පට්ට. සර්විස් එක සුපිරියනවා. මේ තමයි අර සිටි එක පැත්තට තියෙන වගේ රූම්ස් ටික. ඊට අමතරව පල්ලෙත් තියෙනවා. අපි පල්ලට ගිහිල්ලා බලමු. ඒ රූම්ස් කොහොමද කියලා. මෙතනක් තියෙනවා රූම්ස් දෙකක් තියෙනවා. අපි මේ රූම් එකක් ඇතුළට ගිහිල්ලා බලමු. තාම කවුරුත් ඇවිල්ලා නැහැ. අර මේ රූම්ස් අර view එක තියෙන රූම්ස් තමයි මේ බීච් එක වෙන. අර අපිට විශේෂයි තියෙන්නේ අපි උඩ තට්ටුවේ ඉන්නේ හින්දා. ඉතින් මේකෙත් අර අපේම තියෙන දේවල් ටික තමයි ඔක්කොම තියෙන්නේ. මේ පැත්තේ රූම් එකක් තියෙනවා. ඒකත් මේකත් එහෙමම තමයි. මේකෙත් අර විදිහටම තමයි තියෙන්නේ. සිටි එක පැත්තට මේකෙත් මේ ටික නම් හරි. මේකේ සිටි එක පැත්තට තියෙනවා රූම්ස් මේ තියෙන්නේ එකක්. මම හිතන්නේ මේව සමහරට බුකින් වෙන්නේ නැති. මෙතන තියෙන රූම්ස් එකක්. එතකොට ඔක්කොම රූම්ස් ගත්තොත් අර තුන වගේ තමයි තියෙන්නේ. තුනක්. වගේ තමයි මෙතන මැද සර්විස් ක්ලීනින් සෙට් එකකින්. ඉතින් මෙහෙම තමයි රූම්ස් ටික තියෙන්නේ. ඊට අමතරව මේ පැත්තේ ණයට ඔයාලට ඇවිදින්න මේ පැත්තේ තියෙනවා ගිහිල්ලා බලමු. ඉතින් අර මං කිව්වා වගේ සිටි එක පැත්තට රූම්ස් ටික මේ තියෙන්නේ. අපි රූම්ස් ගැන ඔක්කොම විස්තර අපි කතා කරමු. ඇත්තටම ලස්සනයි. මේ පැත්තේ ඔක්කොම මෙතන මේ පූල් එක තියෙනවා. පූල් එක තියෙනවා. බීච් සයිඩ් එකේ තියෙනවා මේ මම ඊට පස්සේ තව ටිකකින් මම ඔයාලට කියන්නම් කොහොමද මේ බීච් සයිඩ් එක සහ පූල් එක ගැන හැම විස්තරයක්ම එතකොට ඩේ අවුට් එකක් එන අයට ඔයාලට විස්තර කතා කරන්න. ඒ හැම අප්ඩේට් එකම මම පස්සේ ඔයාලට දෙන්නම්. දැනට අපි යමු අපි ඉස්සරහට තව ලස්සන තැන් තියෙනවා. ඒ ලස්සන තැන් ටික බලලා මේකේ විශේෂ දේවල් ටික රූම්ස් ගැන එතකොට කොහොමද පාටිස් වලට දෙන්නේ ඒ හැම දෙයක්ම ගැන අපි කතා කරමු තව ඉස්සරහදී වීඩියෝ එකට. ඔයාලට පේනවද ඈත අර නැවක් තියෙන නවත්තලා? නෑ ගොඩක් පේනවා මට. ඒ අනේවනේ අරග මේ නවත්තලා තියෙන. මොකද දන්නවද? වරාය ඇතුළට දාන්න ඉඩමදි වුණාම ගොඩක් වෙලාවට මේ වගේ දුර අතර නවත්තනවා. එතකොට පස්සේ තමයි යාලා ඉඩ හැදුනාම තමයි ඒ නම හදිස්සි නැත්තම් එමීට දාන්නේ. සමහරට දවස් ගාණක් තියෙනවා. ඇත්තටම ඔයාලට සතුටුද? මාළුම සතුටුයි යදනා. ඔයාලට මේ දැනෙන ෆීල් එක කියන්න මොකක්ද දැනෙන්නේ ඇත්තටම මෙතනට ආවම? ඇත්තටම කිව්වොත් මාට හිතට මාරම නිදහසක් දැනෙන්නේ මේ මොහොත ඈත දිහා බලන් ඉද්දි හිතට කියන්නේ හිතේ තියෙන ප්‍රශ්න හැම එකම අමතක වෙනවා. ඒක. ඉතින් ඇත්තම කිව්වොත් මේ හොටෙල් එකේ අපිට හම්බුනේ හොඳම රූම් එක අපිට හම්බුනේ කියලා මම හිතන්නේ. ඉතින් අර පැත්තෙන් තියෙනවා කොළඹ වරාය. කොළඹ වරාය සහ එහා පැත්තෙන් තියෙනවා දීවර වරාය. දීවර වරායෙන් මෙතනට දාලා තියෙනවා බෝට් මේ අර මේ දැල් දාලා නෙමෙයි අල්ලන්නේ. විලි කොකෝලින් අල්ලන්නේ. කොකු දාලා අල්ලන්නේ මේකයි මෙච්චර ළඟ තියාගෙන අල්ලන්නේ. අර මිනිස්සුත් නෑ බෝට්ටු දාලා ගිහලා තියෙන්නේ. එතනට වෙන බෝට්ටුවකින් තමයි එන්නේ. විශේෂයෙන් ඔයාලට කිව්වේ නෑනේ අපි ඔෆිෂියල් විදිහට කිව්වේ නෑනේ මෙතනට මේකේ නම මොකක්ද කින්ද මන්ද කියලා දැන්ටමත් ඔයාලා දන්නේ නැති අපි තම්මේල් එකේ දාලා තිබ්බ හින්දා. ඇත්තටම මෙතන නම තමයි සප්පින් බීච් හොටෙල්. ඔව් මේක පිහිටලා තියෙන්නේ කුස්සට කියා. කුස්සට කියා. ඉතින් කොළඹ ඉඳලා කිලෝමීටර 10ක විතර දුරින් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට කිලෝමීටර 10ක විතර යන්නේ. විශේෂයෙන් ප්‍රධානයෙන්ම හොයාගන්න පුළුවන් ඔයාලට Google Map එක හරහා හොටෙල් එකේ නම ගහලා ඔයාලට ආවනම් ඊසි කොහේ වුණත් ඔයාලා මොන පළාතේ වුණත් කොහේ වුණත් කොළඹට ඇවිල්ලා හොටෙල් එකේ නම ගහලා Google Map එක බලාගෙන ඉන්න අනිවාර්යෙන් මෙතනට එනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලට මෙතනට එන්න. මොකද මෙතන ඇවිල්ලා ඔයාලගේ අර වෙහෙස මහන්සිය චොලුව නිදහස් කරගන්න කියලා ආරාධනා කරනවා. ඊට අමතරව අපි බලමු මේකේ කෑම බීම කොහොමද, හොටෙල් එකේ තව ලස්සන තැන් මොනවද, ඒ හැමදේම අපි බලමු. අනිත් එක විශේෂයෙන් කියන්න ඕනි හනිමුන් කපල් එකකට මරුම තැනක් එන්න ඕනි. ඔයාලා කලින් නිදහස් කලින්ම බුකින් එකක් දාගන්න පුළුවන්. ඔයාලගේ වෙඩින් එකට කලින් දාගෙන ඇවිල්ලා මෙතන ඔයාලා දෙන්නගේ නිදහස ගත කරන්න සුපිරි තැනක්. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු තවත් හොටෙල් එකේ ලස්සන තැන්නේ. මෙතන පට්ට. මෙතන තමයි මේ හොටෙල් එකේ. ඉතින් ඇත්තටම මෙතන මරු ෆැමිලි ට්‍රිප් එකක් එන ඔයාට. එතකොට ඩ්‍රින්ක් එකක් දාන ඔයාට රැට. දවල්ට නම් අමාරුයි. ඇත්තටම දවල්ට අමාරුයි මේකත් එක්ක. නයිට් එකක් ගත කරලා ඩ්‍රින්ක් එක දාලා මෙතන වාගේ ජීවිතේ විඳින්න මරු. ඊට අමතරව ඩ්‍රින්ක් එක දාන්න විතරක් නෙමෙයි. මොනවා හරි ගෙනල්ලා මෙතන
කූල් ඩ්‍රින්ක් එකක් එතකොට ඕන දෙයක් බොද්දි තමන්ගේ තියෙන වැදගත් දේවල් කතා කරන්න හිත නිදහස් කරගන්න කතා කරන්න මොකද මෙතනට ආවට පස්සේ හැම තැනම පේනවා මාර හිතට නිදහසක් දැනෙන්නේ අපිට දැනෙන දේ තමයි මම ඔයාලට කියන්නේ මොකද ඔයාලා අනිවාර්යෙන්ම මෙතනට ඇවිල්ලා බලන්න ඕනේ ඇත්තටම මෙතනට ඇවිල්ලා බලන්න මෙතන මරු ඇත්තටම මරු ජීවිතේ විඳින්න හොඳම තැනක් මෙතන ඈත මුහුද පේනවා ආය රැයට බලන්න ඕනි අර වරායේ ලයිට් දාලා තියෙද්දි මාරම ලස්සනක් පේන්නේ. ඒ වටේම ලයිට් දාලා තියෙද්දි මෙතනට ආවට පස්සේ ඒක වෙනම වෙනසක්. මේක තමයි pool area එක day out එකක් එනවාට family trip එකක් එනවාට pool එක කැමති විදිහට use කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා lunch එක ගන්නවා නම් dinner එක ගන්නවා නම් පොඩියට restaurant එකක් හදලා දෙනවා. ඒක ගැන අපි පස්සේ කියන්න. ඉතින් pool එක ගැන විස්තර කියනවා නම් මෙතන මුහුද අයිනෙමයි තියෙන්නේ. මුහුද අයිනේ මෙතන ගස් ටිකක් තියෙනවා. ඇත්තටම මාර ලස්සනයි. ඊට අමතරව මේ පැත්තට ගියාම තව ගොඩාක් ලස්සන තැන් තියෙනවා. මෙතන පැත්තේ පුංචිට garden එක තියෙනවා ඔයාලට. ෆොටෝස් කරගන්න නම් එන්න අපි එතනත් බලමු. එතනත් මාර ලස්සනයි. ඊට අමතරව එතන ඉන්නත් පුළුවන්. එතන ඉන්න පුළුවන් අර මොකක්ද ඒකට කියන්නේ? මොකක්ද ඒකට කියන්නේ? නෑ හරියටම කියන්න දන්නේ නැහැ. මේ තමයි ඒරියා එක. ඉතින් මෙතනත් මාරම ලස්සනයි මාර නිදහස්. සාමාන්‍යයෙන් නිදහසේ පොතක් කියවන්න එහෙම පාරට නිදහසේ අර මේවා තියෙනවා. ඉතින් යූස් කරන්න පුළුවන්. නිදහසේ පොතක් කියවන්න උනත් නිදහස ගත කරන්න පුළුවන් හොඳ තැනක් මෙතන. ඉතින් ගොඩක් වෙලාවට දැන් නම් පොඩ්ඩක් කිරේලිය වැඩි ඉර රස්නේ වැඩි අපි යන් ඒ පැත්තට. මේ පැත්තේ මේ එහෙමයි. රැයට තමයි ගොඩක් වෙලාවට ලස්සන. රැයට තමයි මෙතන ලස්සන මොකද ලයිට් දාලා කහපාට ලයිට් දාලා මේ ටික වැටිලා මෙතන ඉදි මාරම නිදහස්. ඒක වෙනම එකක්. ඉතින් මේ හොටෙල් එකේ ගොඩක් මම කැමති තැන තමයි මෙතන. ඉතින් විශේෂයෙන් අතන pool එක තියෙනවා. මෙතන ඔයාලට ෆොටෝස් ගන්නවා නම් ෆොටෝස් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඉතින් මේකේ දැන් විශේෂ දේ තමයි ඔයාලා බලන් ඉන්න කෑම බීම. අපි ඒ දේවලුත් බලමු. ඉතින් මෙතන ඇත්තටම ඔයාලට එන්න කියලා ආරාධනා කරනවා මම මෙතනට එන්න. මෙතනට ඇවිල්ලා බලන්න මේක මාර ලස්සනයි. right ඉතින් අර මේ හැම හොටෙල් එකකම ආවෙනික ඒක රෙස්ටෝරන්ට් එකක් තියෙනවා මේල් කියලා. ඉතින් අර ඉස්සෙල්ලා මම කලින් පෙන්නුවා ඒකත් එතනත් පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන්ම මේල් රෙස්ටෝරන්ට් එක මේක තමයි මේ හොටෙල් එකේ නේද? අර මම ඔයාලට මෙතන මෙහෙමයි. ඔයාලට මෙතනම ඩිනර් එක ලන්ච් එක ගන්න ඕනි කියලා නීතියක් නැහැ. ඔයාලට කැමති නම් අර මම ඉස්සෙල්ලා කලින් pool එක ගාවදී කිව්වේ මෙතනත් arrange කරගන්න පුළුවන් මෙහෙමයි කියලා. ඒ වගේ ඔයාලට පහසු තැනක ඔයාලගේ ආහාර වේල ගන්න පුළුවන්. මෙතන තමයි මේල්ලි මේ හොටෙල් එකේ රෙස්ටෝරන්ට් එක නේද? මේක තමයි මේ හොටෙල් එකේ කිචන් ඒරියා එක. ඉතින් එන ගෙස්ලට කෑම සේරම ඔයාලා ඉල්ලන ආස කරන කෑම හදන්නේ මෙතන. ඉතින් මෙතන ගත්තොත් ඇත්තටම මාරනේ පිරිසිදුයි හොඳට තියෙනවා. ඒ විතරක් නෙමෙයි සර්විස් එකත් පත්ත. අපි බලමු කොහොමද කෑම එකක් මෙච්චර රසට හදන්නේ. right අර මම ඔයාලට කිව්වේ මම ආසම දේ තමයි අර හොටෙල් වලට ගිහිල්ලා ඒ හොටෙල් වල තියෙන කෑම බීම විවිධත්වය බලන්න. ඒවැ රස වෙනස් නේ. මේ සාමාන්‍ය හොටෙල් එකෙන් හොටෙල් එකට කෑම වෙනස් නේද? මම ආසම දේ තමයි දැන් අපි ලන්ච් එක ගන්න යන්නේ. බලමු මෙහි කෑම එකේ රස කොහොමද කියලා. ඊට කලින් දෙයක් කියන්න ඕනේ. මෙතන තමයි බාර් ඒරියා එක. ඉතින් ඔයාලට ඩ්‍රින්ක් එකක් දානවා නම් මෙතනට ඇවිල්ලා යාළුවත් එක්ක වාඩි වෙලා කතා කර කර
ඩ්‍රින්ක් එකක් දාන්න පුළුවන්. නිදහසේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට ඩ්‍රින්ක් එක දාලා තමන්ගේ හිතේ තියෙන දේ යාළුවත් එක්ක බෙදාගෙන ඩ්‍රින්ක් එකක් දාන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මං ආසම දේ. හොටෙල් එකකට ගියාම ඒ හොටෙල් වලට අනුව කෑම බීම රස වෙනස් වෙනවා. මං ආසම දේ තමයි කෑම බීම කාලා බලන්න. ඒ කියන්නේ ඒ කෑම එක කොව්වගේ රසක්ද තියෙන. ඒ හොටෙල් එකට ආවේනික රසක්ද තියෙන. හොටෙල් එක වගේම කෑම එකත් ලස්සනයි. මම ඒක බලන්න ආසයි. ඉතින් අපි දැන් ලන්ච් එක ගන්න හදන්නේ. බලමු මෙහි කෑම එක කොහොමද කියලා නේ. අර මම ආසම හරියට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මම ආසම හොටෙල් වලට ගිහිල්ලා ඒ හොටෙල් වල ලස්සන වගේම මේ කෑම එකේ විවිධත්වයේ රස විඳින්න. ඉතින් අපිට හම්බෙලා තියෙන්නේ ලස්සන නාසිගුරන් එකක්, ජූස් එකක් එක්ක. ලස්සන වගේම රසවත් ඇති. අනිවාර්යෙන් රස ඇති. අපි මේක කාලා බලමු. ඔයාලා දකින්න ඇති පිරිසිදුකම වගේම මේ කෑම එක හදන අපි වීඩියෝ පොඩි ක්ලිප් එකක් ඔයාලා දාලා ඇති දකින්න ඇති. ඉතින් ඒ වගේම පිරිසිදු වගේම සර්විස් එකත් මරුවා. අපි කාලා බලමු නේ. කාලා බලමු. අතනම සුප්‍රියා ඇත්තටම රසයි ඒක. මරුනේ පර්ෆෙක්ට්. අම්මා සුබ නියමයි. දැන් ඇති නේද අපි රස විඳිනවා බැලුවා. ඔයාලා රස විඳිනවද? මේ කෑම එකේ ඇත්තම රස බලන්න ඔයාලා එන්න ඕනේ මෙතනට. හරි? දැන් අපි චුට්ටකට නවත්තනවා. අපි දැන් කාලා ඊට ටික කතා කරමු. කන්න නවත්තනවා. එහෙනම් දැන් අපි සම්බන්ධ වෙලා ඉන්නේ මේ හොටෙල් එකේ කලමනාකාර මිස්ටර් බේනත් මහත්මයා. ඉතින් කොහොමද? හොඳයි. ඒ දවස්වල පොඩ්ඩක් අපිට හොඳ සර්විස් එකක් හම්බුණා. සන්තෝෂයි. මුලින්ම ස්තුති කරනවා. අපි මුලින්ම දැනගන්න කැමති මේ ආයතනය සහ හොටෙල් එක පටන් ගත්ත මුල් වර්ෂය සහ පටන් ගත්ත ඔයාලට මොකක් හරි අරමුණක් ඉන්නේ නැති මේ විදිහට අපි හදන්නේ මේ හොටෙල් එක මේවට හදන්නේ ફોකස් කරේ වැඩිම මොනවටද? ඇත්තටම මේක පටන් ගන්න දැන් අවුරුදු 8ක් විතර වෙනවා. අපේ මූලික concept එක උනේ මේක ඇවිල්ලා දීවර ගම්මානයක්. දීවර ගම්මානය දීවර කර්මාන්තය මුල් කරගෙන හිටපු මේ ගම්මානය තාමත් එහෙම යනවා. යනකොට අපේ අධ්‍යක්ෂකතුමාට අවශ්‍ය වුණේ දීවර කර්මාන්තය මුල් කරගෙන වැඩක් කරන්න. එතකොට ඔයාලා එන්ට්‍රන්ස් එකේ ඔයාලා එනකොට පේන්න ඇති සමහරට අපේ තියෙනවා අර ආච් එකක් වගේ. ඒක ඇවිල්ලා අර තල්මහල්ගේ ඇතුලේ සැකිල්ලක් වගේ අපේ ආච් එක. එතන ඉඳලා අපි පටන් ගත්තේ අපේ ආකිටෙක්චර්ට ඕනේ උනේ ඒ වගේ concept එකක්. ඉතින් ඒක අපි හොඳටම කරලා එයාට අවශ්‍යතාවය තිබ්බේ මූලිකව මුදල් හම්බ කිරීම නෙමෙයි ගමේ යවට ඉන්න කට්ටියට. ගමේ යවට ඉන්න කට්ටියට රක්ෂාවක් දෙන්න. ඒ වගේ දැන් ගොඩාක් කට්ටිය අපි සේවය කරන කට්ටිය ඉන්නේ ගමේ යවට. ඉතින් එයාලට මේ අපේ මූලික අවශ්‍යතාවය උනේ ඒක. ඒක මැනවින් දැන් ඉටු කරගෙන යනවා. එතකොට දැන් අපිට ඇත්තටම ආව ගමන් ලොකු හොඳ ලස්සන සර්විස් එකක් සහ ඔයාලගේ පිළිවෙල මාරයි. ඒක සුපර්. සන්තෝෂයි. ඇත්තටම මාර පිළිවෙලක් තියෙන එන කෙනෙක්ට ආය දෙපාරක් එන්න හිතන විදිහට ඔයාලගේ සර්විස් එක මම ඒ ගැන තව වචනයක් කියන්නම්. මේක ඇත්තටම අපේ තියෙන්නේ එයාපෝට් සල්ට්. ඒ කියන්නේ එයාපෝට් එකේ ඉඳලා එන ගෙස්ලටයි එයාපෝට් එකට යන ගෙස්ලටයි ගොඩාක් දුරට බොහෝ දුරට booking.com එකේ බුක් කරන ෆොරිනර්ස්ලා. එයාලා one night book කරලා සමහරට එයාලා ෆ්ලයිට් එක ඩිලේ කරලා ඉන්නවා one night එකක්. මොකද මෙයාලට එක දවසක් මදි මේ මෙතන තියෙන අර සන්රයිස් එක මේ ඒ වගේ දේවල් බලන්නයි මේ අවට පොඩ්ඩක් ඒගොල්ලන්ට සන්තෝෂ වෙන එක මේ එක දවසක් මදි. ඒකින්ද එයාලා තව එක්ස්ටෙන්ඩ් කරනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඔව් දැන් මේ කාලේ අවුරුදු 8කට වැඩිනේ. දැන් ඒ කාලය තුල ලංකාවේ ක්‍රවුඩ් එකද වැඩිපුරම මෙහෙට ආවේ නැත්නම් පිටරට අපිට මෙහෙමයි සීසන් තියෙනවා. සීසන් තියෙනවා ජනවාරි පෙබරවාරි මාර්ච් කියන්නේ අපිට කිලිම ෆොරිනර්ස්ලා විතරයි ෆෝකස් කරන්න පුළුවන්. ඒ වුණාට අපි ලෝකස්ලව අමතක කරන්නේ නැහැ. ලෝකස්ලා කියන්නේ අපේ ලංකාවේ ක්‍රවුඩ් එක අපිට ඕනේ. එයාලා නැත්නම් ඕෆ් සීසන් එකේ අපි මොනවද කරන්නේ. හැබැයි මේක අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ලාභයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ සේවයක්. සේවයක් කියන්නේ දැන් අපිට තියෙන තුනයි.
ස්විමින් pool එක විකුණනවා, කාමර විකුණනවා, කෑම විකුණනවා. ඔය තුනම අපි perfect හොඳටම කරනවා. ඉතින් ඔය තුනෙන් අපි ලාභයක් ලොකු ලාභයක් නැතුව තමයි කරන්නේ. දැන් සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන්නේ අපිට full වෙන දවස්. ඒ දවස් තුනේ ඇත්තටම අපි හොඳ සේවයක් ලබා දෙනවා ලොකු ලාභයකට වඩා. අපේ මූලික කර්මාන්ත comfort of universe. අපේ තේමාව theme එක වෙන්නේ comfort of universe. ඉතින් ඒකට අනුව අපි කරගෙන යනවා. කරගෙන. එතකොට අපිට කියන්නකෝ මේ හොටෙල් එක දැන් මේල්ලි අපි වශයෙන් අපි දන්න ප්‍රමාණය කිව්වා සාමාන්‍ය කාමර. ඒ කියන්නේ rooms කීයක් වගේ තියෙනවද දැනට? අපි දැනට ඔපරේට් කරගෙන යනවා කාමර 10. කාමර 10න් super deluxe sea view කාමර 4ක් තියෙනවා. ඒ කාමර 4 පොඩ්ඩක් විලාදිකයි. කෙලින්ම එයාලට පේන harbor view එකක්, sea view එකක්. විලාදිකයි කියන්නේ සාමාන්‍ය මේ අපේ ලෝකල් එක්කෙනෙකුට උනත් දරා ගන්න පුළුවන් මිලකට තමයි අපි දෙන්නේ. ඒ 4යි. ඊළඟට අපිට තියෙනවා side ocean view. කියන්නේ බැල්කනි එකට ගියොත් අපිට side එකෙන් අපිට පේනවා ocean එක. එහෙම 4යි. තව දෙකක් තියෙනවා city view එකක්. city view. ඕම කාමර 10යි. ඔය කාමර 10න් තමයි අපි ඔපරේට් කරගෙන යන්නේ. ඊට අමතරව අපේ තියෙනවා packages, day out packages. ඒවා තමයි අර විශේෂයෙන් දැනගන්න ඕනේ day out packages කොහොමද? එතකොට family trip එකකට ඇවිල්ලා family එකක් විදිහට දවස් දෙකක් තුනක් enjoy කරලා යනකොට ඒකට package එකක් තියෙනවා. ඒ package එකට අමතරව දැන් ඔයා හිතන්නකො package එකකට අමතරව අපි ආහාර පාන package එකෙන් පිට අපි දාන. එතකොට ඒක ඔයාලා coordinate කරලා දෙනවද? අනිවාර්යෙන් මේක අපි අපේ තව සංකල්පයක් තමයි කෙලින්ම guest focus. guest ගේ අවශ්‍යතාවය අනුව අපේ අවශ්‍යතාවය නෙමෙයි. මගේ packages තියෙනවා. ඒ packages මම follow කරන්නේ නැහැ. guest අවශ්‍ය නම් මට මේ වගේ දෙයක් ඕනි කියලා ඒකනේ negotiate වෙලා අපේ chef එක කතා කරලා අපි cost එකක් හදලා මේ වගේ දෙයක් කරමු කියලා අපි එයාගේ බජට් එකක් තියෙනවා. guest කෙනෙක්ගේ බජට් එකක් තියෙනවා. ඒ බජට් එකට හරියන්නත් අපි කරනවා. හරියට. මේ වගේ දේවල් අපි negotiate කරන්න පුළුවන් අපිට ගොඩාක්. එතකොට ඔයාලට තව ඉස්සරහදී දැන් බලන් ඉන්න යාළුවන්ට සහ බලන් ඉන්න අයට මොන හරි විශේෂ දෙයක් කියන්න තියෙනවා? අනිවාර්යයෙන්ම අපි ඉස්සරහට ගොඩාක් මේවා ඉන්ට්‍රොඩියුස් කරන්න යනවා packages. repeat customer අපි ආපු customer කෙනෙක්ට අපි discounted rate එකක් දැන් අලුතෙන් අදාගෙන යනවා. ඒ වගේ දෙනවා එන දැන් guest ගොඩාක් වෙලාවට අපි rooms ගන්න guestලා ඉන්නවා. එයාලට අපි දැන් අලුත් package එකක් දෙනවා. අපි දෙන rate එකට වඩා එයාලට discount දෙනවා. rate ගොඩාක් හදාගෙන යනවා. ඒ වගේම අපි දැන් අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරන්න යන day out packages ටික එයාලට ගොඩාක් වටිනවා. ඒ ටික බැලුවට පස්සේ මේ පැත්තේ තියෙන ඔය නිගම් ගම්පා ඒරියා එකේ තියෙන හොඳම කෑම, හොඳම නවාතැන, හොඳම pool එක. ඇත්තටම ওই තුනම එකතු කරලා අපි හදන පැකේජ් එක යාළුවට ගොඩක් වටිනවා. වටිනවා. අනිවාර්යෙන් එන කෙනෙක්ට අර කාර්යබහුල කෙනෙක් මේ වගේ තැනක අනිවාර්යෙන් එයාලට නිදහස සහ ජීවිතේ විඳලා යන්න එකම එක අවස්ථාවක් ලැබෙනවා නම් මේ වගේ තැනකට ඕනි වෙලාවක පැය 24 කන්ටැක්ට් කරන්න පුළුවන්. මෙතන තියෙන හොට්ලයින් එකක්. මම ඕනි වෙලාවක කියන මාන් ඇතුළු මගේ සේවක සංඛ්‍යාව ඉන්නවා. ඒගොල්ලෝ ඕනි වෙලාවක ඔයාලට මේ එන ගෙස්ට්ලාට සපෝට් එකක් දෙනවා. එතකොට booking.com එකට අමතරව කතා කරලා අපිට booking එකක් දාගන්නත් පුළුවන්. ඕනි වෙලාවක. ඒ වුණාට අපි අපේ රේට් වලට මේ ෆික්ස්ඩ් වෙන්නේ නැහැ. ඔයාලට මෙච්චරයි මගේ තියෙන බජට් එක කියලා කිව්වොත් අපි ඒකටත් ඒ කියන්නේ අපිට මේ වගේ බජට් එකක් තියෙන දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් මට රුපියල් 10000ක කොස්ට් එකක් තියෙන මට මේකට පැකේජ් එකක් හදලා දෙන්න පුළුවන්. ඒකත් හදනවා. මම කාමරෙත් දීලා ඒකට හරියන්න කොස්ට් එකක් චෙෆ් එක්ක කතා කරලා කෑමටත් කොස්ට් එකක් හදලා අපි ඒවත් කරනවා. හරි. එතකොට හනිමූන් කපල් එකක් එනවා නම් කොහොමද ඔයාලගේ හනිමූන් මේ කපල් එකක් එනවනම් හනිමූන් කියන්නේ ඔය මේ මාසයක් තියෙනවා හනිමූන්ම තමයි එන්නේ. එතකොට ඒ දවස්වල අපි කාමර 4යි වෙන් කරලා තියෙන්නේ හනිමූන් වලට. ඒක අපි ඩෙකොරේට් කරනවා හනිමූන් විදියට. ඒ වගේම එයාලට ෆොටෝ ෂූට් එකක් දෙනවා. ෆොටෝ ෂූටින්ට අමතරව කෑම 3 වෙල කෑම දෙනවා ෆුඩ් බෝඩ් එක බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඇන්ඩ් ඩිනර් ඒ ඔක්කොම දෙන අතර අපි විශේෂ වෙනම සේවාවක් දෙනවා ඒක අපි කියන්නේ එයාලා ආවට පස්සේ තමයි අපි දෙන්නේ ඉතින් ඒ කාමර 4 වෙන් කරන්න හනිමූන් දවසට පොඩ්ඩක් වේලාසනින් බුක් කරගන්න වෙඩින් සාමාන්‍ය වෙඩින් එකට කලින් මාසෙකට විතර කලින් නම් හොඳයි වඩාත් හොඳයි කාමර 4යි අපි දෙන්නේ මේ හනිමූන් වලට ඒක තමයි තියෙන අපේ ස්වීට් කාමර ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධව ඔබතුමාට තව මොන හරි විශේෂ දෙයක් කියන්න තියෙනවද මට කියන්න තියෙන්නේ මෙහෙමයි දැන් අපි මේ පැත්තේ ගම්පා දිස්ත්‍රික්කේ හොඳම මේ හොටෙල් සිලෙක්ට් කරගෙන යනකොට අපි නැගින හොටෙල් එකක් booking.com එකේ 8.7 තියෙනවා අපේ රේට් එක. ඉතින් අපි පොඩ්ඩක් උඩට යනවා උඩට යන්නේ මොනවද හින්දානේ මේ සේවාව කෑම ඊළඟට අපේ තියෙන අර මොනවාද ස්ටාෆ් එකේ තියෙන friendship එක ගෙස්ට්ලාත් එක්ක අපි තියෙන රිලේෂන්ෂිප් එක අපි මේන්ටේන් කරගෙන යනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මම කියන්න ඕනේ උදේ මේට ඇවිල්ලා බලන්න comfort of universe. ඒ තේමාවට අපි කරගෙන. මමත් ඔයාලට ආරාධනා කරනවා අනිවාර්යෙන් මෙතනට එන්න ඔයාලගේ ලයිෆ් එක දවස් දෙකක් හෝ දවසක් හෝ පැය ගාණක් හෝ ඉඳලා යන්න ලයිෆ් එක කියලා ආරාධනා කරනවා. මෙච්චර කාර්යබහුල ඇස්සේ අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි. thank you. නැවත හම්බෙමු. ආයෙත් හම්බෙමු. thank you. අදට අපි ගෙනාවු හොටෙල් ප්‍රෝග්‍රෑම් එක මෙතනින් අවසන් කරනවා.
අද ඩේ අවුට් එක සුපිරියටම ගෙවුණ අපි දෙන්නගේ ඇත්තනම් පට්ට මාර නිදහස්. මෙතන මාර සුපිරි කෑම බීම ටිකක් සුපිරි. ඔයාලටත් ආරාධනා කරනවා. අපි අද ෆූල් එක නම් යූස් කරේනේ. අපි දෙන්න පොඩ්ඩක් නිදහසේ ඉන්න තමයි මෙතනට ආවේ. ඇත්තටම නිදහසේ හිටියයි වගේම ඩේ අවුට් එකක් වෙන ඔයාලට නිදහසේ ඉන්න පුළුවන් සහ ෆූල් එක යූස් කරන්න පුළුවන් කෑම බීම ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා වෙඩින් එකක් ගන්න නේද ඉන්නේ? වෙඩින් එකක් ගන්න ඉන්නව නම් බීච් සයිඩ් එකකට හනිමූන් හොටල් එකක් වෙනව නේද? එහෙනම් මෙතනට එන්න. අනිවාර්යෙන්ම කතා කරලා බුකින් එකක් දාගන්න සති 3කට කලින්වත්. මොකද හනිමූන් කපල් හවුස් බුකින් නැටෙනවා වැඩි. ඉතින් මතක තියාගන්න මෙයාලගේ ඔන්ලයින් සහ මෙයාලගේ පැය 24 පැයම වැඩ කරනවා. සර්විස් එකක් තියෙනවා. ඕන වෙලාවක කතා කරලා ඔයාලට බුකින් එක දාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා ඩේ අවුට් එකක් නම් එන්න ඉන්නේ ඔයාලගේ අතේ මෙච්චර බජට් එකක් නම් තියෙන. ඒ බජට් එකට හරියන විදියට පැකේජ් එකක් හදාගන්නත් පුළුවන්. ඉතින් අපි තවත් ලස්සන හොටෙල් එකකින් රිසෝට් එකකින් විලා එකකින් හම්බෙනකම් පරිස්සමෙන් ඉන්න. මතක ඇතුව අපි Facebook එක, Insta එක, TikTok එක follow කරලා තියාගන්න. ඊට අමතරව YouTube එක subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් මේ සංචාරකින්ගේ සංචාරක නවාතැන් සොයන Hotel Today.